පාසල් සිසුන්ගේ තාක්ෂණික කුසලතා ඔප්නැන්නෝ ඉන්ෆර්නොක්ස් 1.0 හැකතන් තරඟාවලිය මහරිගමදී නිමාවට පත්වේ. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ තාක්ෂණික විසඳුම් ප්‍රවර්ධන කිරීමේ අරමුණින් සංවිධානය කළ ඉන්ෆර්නොක්ස් 1.0 අන්තර් පාසල් හැකතන් තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගියදා මහරිගමදී පැවැත්වුණා. තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් පැවති මෙම තරඟාවලිය හරහා කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, රොබෝ තාක්ෂණය සහ මුද්‍රකාංග සංවර්ධනය වැනි විවිධ ඩිජිටල් තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට සිසුන්ට අවස්ථාව හිමි වුණා. දිවයින පුරා පාසල් වලින් ඉදිරිපත් වූ නිර්මාණ අතුරින් අවසන් මහා තරඟය සඳහා පාසල් 20ක නිර්මාණ තෝරාගෙන තිබූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය සහ පරිසර වැනි සැබෑ ලෝකයේ අවශ්‍යතා පදනම් කර ගනිමින් මෙම තරඟාවලිය පැවැත්වුණා. එහිදී තරඟාවලියේ ප්‍රථම ස්ථානය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විසින් දිනාගත් අතර මේගමුව ආවිය මරියා විද්‍යාලයේ දෙවන ස්ථානයත්, පන්නිපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ තෙවන ස්ථානයත් හිමි කර ගනු ලැබුවා. මහරගම LNBTI ජපන් තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් මෙම සුවිශේෂී තාක්ෂණික තරඟාවලිය සංවිධානය කළ අතර ඒ සඳහා එම ආයතනයේ පරිපාලන නිලධාරීන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද එක්ව සිටියා.